ඒක තමයි මමත් හරියටම විතින් විස්තරයක් දන්නේ නෑනේවා. මටත් ගම්පොල ඉලව්ගයක් වෙලා ගියානේ වෙද මාමේ. ඒක තමයි. ඔව්. සුමානයක් දෙකක් ඉතින් මං එහෙ හිටියෙත් නෑ. මොකක් හරි ලොකු පටලැවිල්ලක් වෙලා තියෙනවා. වෙද ඇත්තට කියන්ට උක්කුව හරිම තරහෙන් හිටියේ. අපේ මේ ආරච්චිල මහත්තයා එක්ක. උක්කුවට සීය ආවා. කලබල වෙන්න එපා. ඔක හරි අය පොඩ්ඩක් පැත්තකට වෙල්ලකෝ. මේ ළමයා දඟලන්න එපා. ඔහොම පොඩ්ඩක් ඉන්න. මාවයි දඩු කදේ ගන්න එපා. මාව දඩු කදේ ගන්න එපායි. ආහාබම් මේ දොඩවන්ට එපා. මොන දඩු කඳද බොල? දඩු කඳේ ගහන්න නෙවෙයි. මේ වෙද ඇත්තා බේත් කරනවා. උඹලට. මම කොහෙද ඉන්නේ? කතිර අයියා. මම මේ දකින්නේ හීනේ ඇත්ත. නෑ. හීනයක් නෙවෙයි බොලන්. ඇත්ත. මේ කදිරා අර වතුර පොල් කට්ට ගෙනින්කෝ. ඉන්ට මන් දෙන්නම් වෙද මාමේ. මොකද වුණේ ළමයෝ? දස්ත කරපු සර්පයක් දැක්කද? ඕනේ වේද මාමේ මේ මගේ කකුලේනේ පැටලුනේ. කාපු ගමන් කැලියට රිංගුවනේ. මේ යන්තමට වලිගය හරිය තමයි දැක්කේ. කළු නායක. මේ වතුර එක. ඕක බීලා කකුල උස්සලා මේ බංකුවේ උඩ තියාපන්. මෙහෙන්. ආවුක්කු මොකද්ද බං උඹට උනේ? ආරච්චිලා මොකද්ද උඹට කොලේ? හරි මම කියන්නම්. ඒවා කතා කරන්න පුළුවන් පස්සේ. මේ අසනීපට බෙහෙත් කරලා ඉන්න එපා මුලින්ම. අපි ඒවා පස්සේ කතා කරමු. ඔන් ටිකක් එහාට වෙල්ලා.